ITN නාලිකාවෙන් විකාශනය වන ලස්සනම ලස්සන ටෙලිවෘතාන්තයක් තමයි සිහිනෙක තනි වෙලා කියන කතාව. ඉතින් මේ කතාවින්න ප්‍රධානම චරිත දෙක තමයි නිකී සහ ආදිව් හසරැල් කියන්නේ. ඉතින් මේ චරිත දෙක ලස්සනට නිරූපණය කරන දෙපළ තමයි හිමෙන් ජයසේකර සහ අභිලාෂි සන්තුෂ්කි කියන්නේ. ඉතින් මුලින්ම අභිලාෂි ගැන කතා කරනවා නම් ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වෙනවා. ඉතින් නෑ ලාංකික ප්‍රේක්ෂකයන් අතරේ ඉතාමත් ජනාදරයට පාත්‍ර වෙන්නේ සිංහබාහු කියන සිනමාපටේ සුප්පා දේවී කියන චරිතය නිසාම තමයි. ඉතින් මේ වෙන විට ජනප්‍රිය නිර්මාණ කිහිපයක් හරහා වගේම ජනප්‍රිය ගීත රූප රචනා කිහිපයක් තුලින් අපිට ඒව බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ විතරක්ම නෙමෙයි. හිමෙන් මේනක ජයසේකරත් රංගනීය ගායනය වගේම ක්‍රීඩාවටත් ගොඩක් දක්ෂ තරුණයෙක්. ඔහු අපිට ලන්වී කියන ටෙලි නිර්මාණය තුලින් ලවන් කියන චරිතය හරහා බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ වෙද්දි කලාලොවේ සාර්ථක ගමනක් මේ දෙන්න එකට ඇවිදගෙන යනවා. ඉතින් අද දවසේ මේ දෙන්නට විශේෂත්වයක් තමයි ඒ අභිලාෂි සහ හිමෙන් මේනක ජයසේකර අද දින විවාහ වෙලා තියෙනවා. ඉතින් මේ දෙන්නට අපි ප්‍රේක්ෂකයන් විදියට හදවතින්ම සුබ පැතුම් එකතු කරමු. හැමදාමත් කලාලොවේ එක විදියට ආදරෙන් ඉන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් මේ දෙන්න විවාහයෙන් පස්සේ පදිංචියට ගිහිල්ලා තියෙන්නේ හිමෙන් අලුතෙන්ම ඉදි කරපු හෝමාගම තියෙන ලස්සන නිවසකට තමයි. ඉතින් මේ ලස්සන නිවසේ ඡායාරූපත් මං ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයත් හිමෙන්ට සහ අභිලාෂිට ආදරය කරන ප්‍රේක්ෂකයන් නම් වීඩියෝ එකට ලයික් කරලා ඔයාට හිතෙන දේ පහලින් කමෙන්ට් එකක් විදියට දාන්නත් අමතක කරන්න එපා. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනටම ආයෙමත් මුණ ගැහෙමු.